ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අම්මලා සියලු දෙනාම. මම අද කතා කරන්නේ කිරි මදි කියලා හිතුන අම්මා කෙනෙක් කොහොමද ඒ සිතුවිල්ලෙන් මිදලා කිරි නිෂ්පාදනය වැඩි කරගන්නේ කියන කාරණේ පිළිබඳවයි. මම හැමදාම කියනා වගේ අම්මා කෙනෙකුට කිරි එරෙන එක මනෝමූලික වූ ක්‍රියාදාමයක්. ඒ කියන්නේ අම්මගේ සිතුවිලි කෙලින්ම බලපානවා කිරි එරෙන එක වැඩි වෙන්න හෝ අඩු වෙන්න. ධනාත්මක සිතුවිලි වලින් කිරි වැඩි වෙනවා. ඍණාත්මක සිතුවිලි වලින් කිරි අඩු වෙනවා. අම්මා සතුටින් ඉන්නකොට අම්මා ගැන විශ්වාසයෙන් ඉන්නකොට අම්මට හොඳින් කිරි එරෙනවා. අම්මා දුකින් ඉන්නකොට බයෙන් ඉන්නකොට අම්මගේ විශ්වාසය අඩු වෙනකොට කිරි එරෙන එක අඩු වෙනවා. අපි මොහොතකට ඔයාගේ ගර්භණී කාලයට එහෙම නැත්නම් දරු පැටියා කුසේ වර්ධනය වූ කාලයට හිත යොමු කරමු. අහන්න මේ ගීතය. ඔයා කොච්චර ආදරෙන් කුස පිරිමැද්දද දරු පැටියා කුසේ ඉන්න කාලේ. දුවෙක්ද පුතෙක්ද කියලාවත් දන්නේ නැතිව කුසේ පිරිසිඳගත් දරු පැටියා ඔයා කොයිතරම් ආදරෙන් පිළිගත්තද? මේ පැටියව සුරක්ෂිතව වර්ධනය වෙන්න මොනතරම් කැපවීම කළාද? එහෙම නේද? ඒ තමයි මව් ගුණය. දෙවැනි බුදුන් ලෙසින් පුද දෙන උතුම් මාතෘත්වයේ ගුණයයි ඒ. ඉතින් එවන් උතුම් මාතෘත්වයක් ලැබූ ආදරණීය මව්වරුනි, ඔබට ඔබේ දරු පැටියාගේ පුංචි බණ්ඩිය පිරෙන්න කිරි එරෙනවා. ඒක සත්‍යයි. ඒ ගැන සැකයක් අවිශ්වාසයක් ඇති කරගන්න එපා. කිරි එරෙන එක අනිවාර්යයෙන්ම හිමනත අතිශයින්ම ස්වභාවික සිද්ධියක්. දරු පැටියා කෙරෙහි ඇති අපරිමිත දරු සෙනෙහස වෙනුවෙන් අම්මගේ ඇඟිල්ලේ කිරට හැරෙනවා. ඒක තමයි ඇත්ත කතාව. දරුවෙක් ලැබිලා ඉන්න අලුත් අම්මා කෙනෙකුට මුල් දින කීපය ඇත්තෙන්ම හරිම දුෂ්කර කාල සීමාවක් ශාරීරිකව හා මානසිකව. ඒ අතරින් රෝහලේ ගත කරන මුල් දින දෙක තුන හරිම දුෂ්කරයි. නුහුරු පරිසරය, නුපුරුදු මුහුණු, නින්ද අඩුකම, අලුත් බබා, ශාරීරික අපහසුතා, තනිකම, උදව් මදිකම, ආදරණීයයන් ළඟ නැතිකම, නුපුරුදු අත්දැකීම්, ඔය වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. අපි ඒක හොඳින්ම දන්නවා. අපිට තේරෙනවා. නමුත් ඔයා මේ ගොඩාක් අමාරුවෙන් ගෙවන මුල් දින කීපය මේ චූටි පැටියට ඉතාමත් වැදගත් කාලයක්. මොකද මේ කාලේ හරියට කිරි ටික පවා ගන්න බැරි වුණොත් පැටිය චූ දාන්නේ නැහැ, කක්කි දාන්නේ නැහැ, බර අඩු වෙනවා, කහ වෙනවා, බබාට උණ හැදෙන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න ගොඩකට බබාට මුහුණ දෙන්න පුළුවන්. වෙත් සිද්ධ වෙනවා. බබාට අවශ්‍ය ප්‍රමාණයට කිරි පවා ගන්න බැරි වුණොත්. දරුවා ලැබූ පසු මුල් දින කීපයේ කිරි පවා ගැනීම අතිශයින්ම වැදගත් කියලා අපි කියන්නේ මේ හේතුව නිසා. ඉතින් මම අද හිතුවා කිරි මදි කියලා මානසික පීඩනයෙන් සිටින ඍණාත්මක සිතුවිලි ඇති වූ අම්මා කෙනෙක්ට මානසික සහනය සලසා ගැනීමට සහ ධනාත්මක සිතුවිලි ඇති වී කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට හැකි පුංචි අභ්‍යාසයක් කියලා දෙන්න. ඔයත් මෙහෙම කරලා බලන්න. මේක ගොඩාක් මව්වරුන්ට සාර්ථක ප්‍රතිඵල ලැබූ සරල අභ්‍යාසයක්. දරුවා ලැබෙන්න ඉන්න කාලේ ඔයා කුස පිරිමැදීමින් දරුවට ආශිර්වාද කළා මතකයි නේද? තම තමන් අදහන ආගම අනුව බුදු ගුණ වලින්, ක්‍රිස්තියානි ආගමෙන්, හින්දු ආගමෙන් විවිධ වූ ආශිර්වාද කළා ඔබට මතක ඇති. ඇත්තට මේ ආශිර්වාද වල අනුභවයෙන් ඔයාට පින්වත් නිරෝගී ලස්සන දරු පැටියෙක් ලැබිලා ඉන්නවා. එහෙම නේද? දැන් තියෙන්නේ දරුවට කිරි පවා ගන්න. දරුවා මව් කුසේ ඉන්න කාලේ එයාට අම්මගේ හදවත ගැහෙන හැටි, අම්මා හුස්ම ගන්න හැටි සියල්ල දැනෙනවා. චූටි පැටියා අම්මගේ හදවත ගැහෙන රාවය, රිද්මය හොඳින් හඳුනනවා. එයා ඒකට හරි සංවේදී. ඉතින් ඔයාට කිරි මදි කියලා හිතෙනවා නම් හරි, ඉක්මනට කිරි එරෙනක උත්තේජනය කරගන්න අවශ්‍ය නම් හරි මේ විදිහට කරන්න පුළුවන්. බබාට නැපිය විතරක් අඳලා ගන්න. පළමුවෙන්ම ගව් මන්දන්න එපා, බබාට නැපියක් විතරක් අඳලා ගන්න. අම්මා පුටුවක පහසුවෙන් වාඩි වෙලා අම්මගේ හැට්ට ඉදිරිපසින් සම්පූර්ණයෙන් විවෘත කරගෙන දරුවා පපුව මැදට තුරුල් කරගන්න. බබාගේ මුහුණ පැත්තකට හරව ගන්න. ඊට පස්සේ හැට්ටේ දෙපැත්තෙන් දරුවා ආවරණය කරගන්න. බලන්න මේ පින්තූර වලින් පුංචි පැටවු අම්මලා කොයිතරම් සතුටින් ඉන්නවද කියලා.
දරුවා අම්මගේ හදවත ගැහෙන රිද්මය, හුස්ම ගන්න ආකාරය, අම්මගේ උණුසුම මේ සියල්ල හඳුනනවා. බබා අම්මට හොඳින් තුරුලලා ඉන්නවා. දරුවට අම්මව දැනෙනවා, අම්මට දරුවව දැනෙනවා. අම්මා හිත එක්තැන් කරගෙන දරුවට ආශිර්වාද කරන්න පුළුවන් තමන් අදහන ආගමකින්. උදාහරණයක් විදියට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මගේ කිරිබී වැඩෙන දරු පැටියා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ගුණ නිවනින් පිරිපුන් බෝසත් දරුවෙකු වේවා. කිරිබී වැඩෙන සියලුම දරුවන්ගේ කුසගිනි නිවේවා. සුවසේ නිදා ගනිද්දා. අවශ්‍ය පමණින් මල මුත්‍ර පිට වී දරුවා දිනෙන් දින මෝරා වැඩෙන සඳසේ සුවසේ වැඩෙත්තා. මේ විදිහට දරුවට ආශිර්වාද කරමින් දරුවා ගැන හිතනකොට අම්මගේ හිතේ කැළඹිලි ස්වභාවය අඩු වෙලා සිත එක්තැන් වෙනවා. එතකොට කිරියරෙන්න පටන් ගන්නවා. දරු පැටියත් අඬනවා නම් නැලවෙනවා. එයා බොහොම සතුටින් අම්මට තුරුල් වෙලා ඉන්නවා. අම්මත් සතුටින්, බබත් සතුටින්. එතකොට ගෙදර අය හැමෝමත් සතුටින්. ඔයාලා ඔක්කොම සතුටින් ඉන්නකොට රෝහලේ අපි හැමෝටම ගොඩක් සතුටුයි. ඉතින් මම හිතනවා මේ දේවල් ඔයාට වැදගත් වුණා කියලා. කරලා බලන්න. ඔබටත් මේකෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ගෙන් එන්න ආයුබෝවන්.